හරි. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා එන්ටිටි එකක් කියන්නේ මොකක්ද කියලා. දැන් අපි කතා කරනවා එන්ටිටි එකක විශේෂ ලක්ෂණ වන ඇට්‍රිබියුට්ස් ගැන. එතකොට ඇට්‍රිබියුට් එකක් කියන්නේ මොකක්ද කියලා අපි බලමු. එතකොට අපි කලින් උදාහරණය ගත්ත කැම්පස් එකේ එක්සාම්පල් එකම ගමුකෝ. එතකොට ඒකේ තියෙන හිටියනේ ස්ටුඩන්ට්ස් කියලා. අපි එතකොට ඒ ස්ටුඩන්ට්ස් කියන එන්ටිටි එක අරගමු. ස්ටුඩන්ට්ස්ලා. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ඇඩ්මින් එකට, ඒ කියන්නේ කැම්පස් එකේ පරිපාලනයකට ස්ටුඩන්ට් කෙනෙක්ගෙන් ලබාගත යුතු දත්ත මොනවාද? උදාහරණයක් විදිහට. එතකොට ඒ ස්ටුඩන්ට්ගේ නේම් එක අපිට අවශ්‍යයි. ටේබල් එකක ස්ටුඩන්ට්ස්ලාගේ ඩීටේල්ස් ටික ඇඩ් කරනවා නම් අපි සාමාන්‍යයෙන් කොමන් දාන ඩීටේල්ස් ටික මොනවද? නේම් එක දානවා. ඊට පස්සේ ID එක හෝ රෙජිස්ටර් නම්බරේ රෙග් නම්බර් කියලා දාන්න. රෙජිස්ටර් නම්බර් එක දානවා. ඊට පස්සේ ඒජ් එක දානවා. ඊට පස්සේ date of birth DOB එක දානවා. ඊට පස්සේ ඇඩ්‍රස් එක දානවා. right. එතකොට මෙන්න මේ විදිහට එක ස්ටුඩන්ට් කෙනෙක්ව විස්තරයක් විදිහට දක්වන්න පුළුවන්. ඒ කියන්නේ ස්ටුඩන්ට් කියන ටේබල් එකේ තියෙන මෙන්න මෙහෙම ස්ටුඩන්ට් ටේබල් එක තියෙනවා. මෙන්න මේ ස්ටුඩන්ට් ටේබල් එකේ තියෙන මෙන්න මේ විදිහට ස්ටුඩන්ට් ටේබල් එක තියෙනවා. ස්ටුඩන්ට් ටේබල් එක මෙන්න මේ විදිහට තියෙනවා. එතකොට මෙන්න මේ හරියේ නේම් එක. මේ හරියේ ඒජ් එක. ওই විදිහට අපිට පුරවගෙන යන්න පුළුවන්. එතකොට මෙන්න මේ කොලම් එකේ තියෙන්නේ එක ඇට්‍රිබියුට් එකක්. මෙන්න මේකේ තියෙන්නේ අනික් ඇට්‍රිබියුට් එක. මෙන්න මේකේ තියෙන්නේ අනික් ඇට්‍රිබියුට් එක. අන්න මේ විදිහට ටේබල් එකේ තියෙන කොලම් තමයි මෙන්න මේ ඇට්‍රිබියුට් විදිහට ගන්නෙ. එන්ටිටි එක කියන්නේ ටේබල් එක නම් ඒ ටේබල් එකේ තියෙන කොලම්ස් ටික තමයි ඇට්‍රිබියුට්ස් වෙන්නේ. එතකොට මෙන්න මේ ඇට්‍රිබියුට්ස් අපි ප්‍රධාන වර්ග කීපයකට බෙදනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම පළවෙනි එක අපි ගමු key attributes. key attributes. key attributes. key attributes. හරි. key attribute එකක් කියලා කියන්නේ සාමාන්‍ය අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ස්ටුඩන්ට් කෙනෙක් ගත්තොත් එහෙම එකම නම තියෙන දෙන්නෙක් ඉන්න පුළුවන්. ස්ටුඩන්ට්ස්ලා එකම නම තියෙන දෙන්නෙක් ඉන්න පුළුවන්. හරි. ඒ වගේම එකම වයස තියෙන දෙන්නෙක් ඉන්නත් පුළුවන්. එකම උපන්දිනේ එකම දවස තියෙන දෙන්නෙක් වෙන්නත් පුළුවන්. එකම ඇඩ්‍රස් එක තියෙන දෙන්නෙක් වෙන්නත් පුළුවන්. හැබැයි එකම රෙජිස්ටර් නම්බරේ තියෙන දෙන්නෙක් ඉන්න විදියක් නැහැ. එතකොට මේ අදාළ ටේබල් එකේ අදාළ ශිෂ්‍යයාව යුනික් විදිහට අයිඩෙන්ටිෆයි කරගන්න නම් අපි අනිවාර්යෙන් තෝරගන්න ඕනේ රෙග් නම්බර් කියන ඇට්‍රිබියුට් එක. එතකොට ඒ වගේ ඇට්‍රිබියුට් එකක් යුනික් හැම වෙලාවෙම. ඒ කියන්නේ ඒ ඇට්‍රිබියුට් එක තමයි සාමාන්‍යයෙන් අපි ස්ටුඩන්ට් කෙනෙක් අයිඩෙන්ටිෆයි කරන්න යොදා ගන්න. එතකොට අන්න ඒ වගේ ඇට්‍රිබියුට් වලට කියනවා key ඇට්‍රිබියුට් කියලා. ඒ කියන්නේ මෙන්න මේ entity relationship diagram එකේ ස්ටුඩන්ට් කියන entity එකේ primary key එක තමයි මෙන්න මෙයා. primary key එක. primary key එක කියන්නේ unique key එක. එයාගෙන් තමයි අපි ස්ටුඩන්ට් ලා වෙන් කරලා ගන්න. ඒ කියන්නේ රෙග් නම්බර් එකෙන් තමයි ස්ටුඩන්ට් කෙනෙක්ව අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ඩිරෙක්ට්. මොකද අනික් ඒවා යුනික් නැති නිසා. හරි. එතකොට ඒ වගේ එකකට අපි කියනවා සාමාන්‍ය key attributes කියලා. එතකොට සාමාන්‍ය attribute එකක් දක්වද්දී අපි ඒක මෙන්න මෙහෙම oval shape එකක් ඇතුලේ තමයි attribute එකක් දක්වන්නේ. හරියට නිකන් බිත්තර ගෙඩියක්. එහෙම නැත්නම් රග්බි බෝලයක් වගේ හැඩයක් වගේ එකක් තමයි එන්නේ. එතකොට ඒක ඇතුලේ අපි මෙන්න මෙහෙම register number කියන එක ලියාගමු. register number. ඊට පස්සේ මේක key attribute එකක්. එහෙම නැත්නම් primary key එකක්. මේක primary key එකක් නිසා මෙන්න මේ විදිහට ඒක underline කරගන්නවා. underline කරගන්නවා. හරි. ඔන්න ඕක තමයි key attribute එකක් අපි දක්වන විදිය. ඊළඟට හරි. key attributes වලට පස්සේ ඊළඟට තියෙන attributes වර්ගය තමයි composite attributes. composite attributes. composite attributes.
composites attributes කියන්නේ හරියට name එක වගේ. උදාහරණයක් විදිහට name එක ගත්තොත් එහෙම අපි name එකක් ගත්තොත් එහෙම මේ name එකේ කෑලි කීපයක් තියෙනවා. first and last. first and last කියලා කොටස් දෙකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් form එකක් පිරුවා first and last කියලා කොටස් දෙකක් තියෙනවා. Google form එකක් පිරුවත් first and last කියලා කොටස් දෙකක් අපිට හම්බ වෙනවා. එතකොට මේ වගේ එකක් අපි ඇට්‍රිබියුට් එකක් අපි රීප්‍රසන්ට් කරද්දී මුලින්ම name එක ගන්නවා. මුලින්ම name කියන එක මෙන්න මේ විදිහට ලියා ගන්නවා. ඊට පස්සේ ඒක මෙන්න මේ name කියන කෑල්ලට first and last කියලා කොටස් දෙක සම්බන්ධ කරනවා. first and last. right. එතකොට මෙන්න මේ ඇට්‍රිබියුට් එකේ මේ ප්‍රධාන කෑල්ල අපි ටිකක් highlight කරගන්න ඕනේ. ඒ කියන්නේ මහත වැඩි කරගන්න ඕනේ. ඒ කියන්නේ පොඩ්ඩක් අද පාටින් දක්ව ගන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය ඒ වගේ ඇට්‍රිබියුට් එකක් රිප්‍රසන්ට් කරන විදිය. හරි. ඊළඟ ඇට්‍රිබියුට්ස් වර්ගය තමයි derived attributes. derived attributes. derived attributes. derived attributes කියලා කියන්නේ තවත් ඇට්‍රිබියුට් එකකින් කැල්කියුලේට් කරලා ගන්න එක. උදාහරණයක් විදිහට අපි ගමු age එක. එතකොට මෙන්න මේ age එක අපි ගන්නේ birth කියන DOB කියන ඇට්‍රිබියුට් එකෙන් කැල්කියුලේට් කරලානේ. ඒ කියන්නේ දැන් අවුරුද්ද 2024 නම් අපි ඉපදුනේ 2002 නම් 2024න් 2024න් date of birth එක age එකේ ගන්න නම් date of birth එකෙන් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් තියෙන අවුරුද්ද date of birth එකෙන් අඩු කරලා තමයි අපි age එක ගන්න හැම වෙලාවෙම. තේරුණාද? එතකොට ඒ age එක කියන එක හැම වෙලාවෙම derive කරලා තමයි ගන්නෙ. තවත් attribute එකකින් derive කරලා තමයි ගන්නෙ. ඒ හින්දා අපි ඒවට කියනවා derived attributes කියලා. එතකොට මේ age කියන derived attributes අපි represent කරන්නේ මෙන්න මෙහෙම කඩ ඉරි වලින් ඇඳගත්ත oval shape එකක් ඇතුලේ. එතකොට age මෙන්න මෙහෙම තමයි derived attributes එක represent කරන්නේ. ඊට පස්සේ ඊළඟට තියෙන attributes වර්ගය තමයි simple attributes. අතර simple attributes. simple attributes කියලා කියන්නේ හරිය නිකන් date of birth. ඒ කියන්නේ birthday එක වගේ. ඒක සරල attributes කියලා ඒවට කියනවා. ඒවා සාමාන්‍යයෙන් ඒක මෙන්න මේම තනි oval shape එකක් ඇතුලේ තමයි ලියාගන්නේ. එතකොට මේවා මේක ලියාගමු DOP කියලා. right. ඊළඟට තියෙන attributes වර්ගය තමයි multi value attributes. multi value attributes. multi value attributes. multi value attributes එකක් කියලා කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් address එක ගමුකෝ. එක ළමයෙකුගේ address එකේ තියෙන පුළුවන් line දෙකක්. තව ළමයෙකුගේ address එකේ තියෙන line හතරක්. තව ළමයෙකුගේ line address එකේ line තියෙනවා 6ක්. තව කෙනෙක්ගේ address එකේ line තියෙනවා 3ක්. මේ විදිහට මේක ළමයාගෙන් ළමයාට වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ අවස්ථාවකදී අපි use කරන්නේ multi value attributes කියන attributes වර්ගය. එතකොට multi value attributes කියන එක අපි represent කරනවා මෙන්න මෙහෙම oval shape එකක් ඇඳලා තව oval shape එකක් අඳිනවා. ඒ කියන්නේ එකක් ඇතුලේ තව එකක් තියෙන විදිහට අඳිනවා. එතකොට මේක address කියලා අපි දාන්න පුළුවන්. මෙන්න මේ වගේ ඒවාට තමයි අපි multi value attributes කියලා කියන්නේ. ඒ කියන්නේ student ගෙන් student address එකේ line ගාන variable එකක්. එතකොට
මෙයාගේ 3යි, මෙයාගේ 2යි, මෙයාගේ 4යි, මෙයාගේ 6යි. එතකොට අපිට නිශ්චිත ප්‍රමාණයක් ලයින් ගාන ඇට්‍රිබියුට් එක ඇතුළට දාන්න බෑනේ. ඒකින් හින්දා අපිට කීපයක් ඇතුළත් කරන්න පුළුවන් විදිහට මෙන්න මේ මල්ටි වැලියු ඇට්‍රිබියුට්ස් කියන ඇට්‍රිබියුට්ස් වර්ගය යූස් කරනවා මේ ඇඩ්‍රස් වගේ තියෙන ඇට්‍රිබියුට්ස් රිප්‍රසන්ට් කරන්න. හරි. ආයෙත් මුලින් ඉඳන් බලමු. මෙන්න මේ ඇට්‍රිබියුට්ස් කියන්නේ ටේබල් එකක තියෙන කොලම් වලට සමානයි කියලා. ඊළඟට අපි කතා කරා key attributes. key attributes කියලා කියන්නේ register number එක වගේ. ඊට පස්සේ composite attributes කියලා කියන්නේ name එක වගේ. ඒ කියන්නේ name එකක් නම් අපි name එකේ කෑලි කීපයක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහ composite attribute එකක් පාවිච්චි කරලා first කොටසයි last කොටසයි වෙන් කරලා name එකටම සම්බන්ධ කරලා represent කරනවා. ඊළඟට derived attributes. derived attributes කියලා කියන්නේ තවත් attribute එකකින් කැල්කියුලේට් කරලා ගන්න. උදාහරණයක් විදිහට වයස වගේ. එතකොට අවුරුද්දෙන් අවුරුද්දට මේක වෙනස් වෙනවා. වයස කියන එක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. ඒක අපි කැල්කියුලේට් කරලා ගන්න ඕනේ අනිත් ඇට්‍රිබියුට් එකකින්. ඊළඟට simple attribute. simple attribute කියලා කියන්නේ කිසිම විශේෂත්වයක් නැහැ. ඒක නිකන් අපිට ඔය දක්වන්න පුළුවන් ඒවට කියන simple attribute කියලා. ඊළඟට පස්වෙනි එක multi value attributes යොදා ගන්නවා. සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට ස්ටුඩන්ට් කෙනෙක් නම් ස්ටුඩන්ට්ගෙන් ස්ටුඩන්ට්ට අපි ඇඩ්‍රස් එක ගත්තොත් එහෙම ඇඩ්‍රස් එකේ ලයින් ගාන වෙනස් වෙන්න පුළුවන් ස්ටුඩන්ට්ගෙන් ස්ටුඩන්ට්. එතකොට ඒ වගේ ඇට්‍රිබියුට් එකක් අපි රිප්‍රසන්ට් කරන්න මල්ටි වැලියු. ඒ කියන්නේ අගයන් කීපයක් යොදා ගන්න පුළුවන් ඇට්‍රිබියුට් එකක් යොදා ගන්න. ඒ කියන්නේ ලයින් කීපයක් එකපාර යොදා ගන්න පුළුවන් මල්ටි වැලියු ඇට්‍රිබියුට් එකක් යොදා ගන්න. ඒ වගේ එකක් රිප්‍රසන්ට් කරන්නේ මෙන්න මේ විදිහට ඩබල් ඕවල් ෂේප් එකකින්. හරි. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.